අපිට වෙන හැම මගුලකටම අයිඩියා තියෙනවා බං. මේකට විතර කිසිම අයිඩියා එකක් එන්නේ නැහනේ. අනේ මට කොහොම හරි මේ කෙල්ලව සෙට් කරගන්න ඕන බං. උඹ දැක්කනේ ඒකේ මට දීපු ඉංගිය. මුකුත්ම කරන්න බැරි බං. මොකාද වගේ උන්ගේ තාත්තා ඉන්නවනේ කොයි වෙලෙත්. මං නම් හිතන්නේ නෑ බං. ඌ මං වගේ කොල්ලෙක්ට කැමති වෙයි කියලා. මේ මට ආව අයිඩියා එකක්. උන් අදනේ බං ඔය ගෙදරට ආවේ. අනිවාර්යයෙන්ම බඩු ටික තාම සීකට ඇති. අපි යන්ද පොඩි හෙල්ප් එකක් දෙන්න. ඒක හරියන්නේ නෑ බං. උඹ හිතන්නේ කොල්ල තුන්දෙනෙක් ඔය ගෙදරට උන්ගේ තාත්තා ගෙන්න ගන්නේ කියලාද? ගමේ කොල්ලෝ හැටියට පොඩි හෙල්ප් එකක් දෙන්න ආවේ කියලා අපි බයිලේ ගහමු. අන්න අයිඩියා එක. ගේ හැම හොදන්න පොඩි හෙල්ප් එකක් දීලා ඔය තනකොළ එහෙම වැවිලා තියනවා නම් උදුළු ගාලා එමු බං ගිහිල්ලා. උඹගේ වැඩෙත් නිකම්ම වෙනවා මචං. හරියයිද බං? නම්බරේ දී ගන්න පුළුවන් වෙයිද? උඹට කොහොමද ඉංගියේ දුන්නනේ බං ඒකින් මෙතනින් යද්දී. හිතන් දෙපා එක ගැන. හරි බං. උඹලා දෙනවනේ මගේ නම්බරේ නේ. හරි බං හරි. උඹගේ මාමණ්ඩියගෙන් ගුටි කණ්ඩ හරි අපි එනවා. ඉතින් කියන්න ඕනේ නෑ චතුරංගයා. අපි වැඩක් බාරගත්තොත් කොහමද කියලා. යන්. මොකද බං විස්තරේ? පේන්න ඉන්නවද? පේන්න නෑ බං. ඒත් සුද්ධ කරන්න තරම් තනකොළේකුත් නෑ බං මේ වත්තේ. අනිත් එක තමයි බඩු ඔක්කොම ඇතුළට ඇදලානේ බං. මෙට්ටයක් නම් තියනවා බං එළියේ. ඒක දාන්න අපි තුන්දෙනාම ගින් හරියන්නේ නෑනේ. හරි බං. මෙට්ටේ දාන්නමයි අපි ආවේ කියලා උන් දන්නේ නෑනේ. අපි වත්තෙන් ගිහිල්ලා අහමු බං හෙල්ප් එකක් ඒ මොනද කියලා. ඒක තමයි බං මං කියන්නේ. උඹලානේ මේ තාප්පෙන් එබෙන්න ආවේ. හරි මාව බස්සපන්කෝ අපි යන්. ගෙදර කවුද? ගෙදර කවුද? උඹලා කතා කරපල්ලකෝ මාවම කණ්ඩ බලන් ඉන්න නැතුව. මාමේ නංගේ ඒ කොටා නංගිට කතා කරන්න එපා බූරු. අමතකුණා බං. සෝරි. එනවා උඹගේ මාමණ්ඩිය එනවා. ඇටකාපු රෙල වගේ ඉන්න එපා. hina වෙලා ඉඳපන්. ඔය මල්ලිලා ඇයි? කොටා මේ උඹ කියපන්. බෑ උඹ කියපන්. අඩේ කොටා මොනවාද බං? මෙතෙන්ට මේල ගොළු බේත් බීලා වගේ ඉන්න එපා. කියපන්කෝ. මං හිතන්නේ මේ ගමේ මල්ලිලා වෙන්න ඇති මේ. ඔව් මාමේ. අපි මේ ගමේ ළමයි තමයි. එතකොට දැන් ආවේ? අපි උදව් කරන්නනේ මාමේ ආවේ. නේද බං? ඔව් මාමේ. මේ අපි පොඩි හෙල්ප් එකක් දෙන්න ආවේ. අපි ඉතින් ගමේ ළමයිනේ. අනිත් එක ඔයගොල්ලෝ අලුත්නේ මේ ගමට. ආහා ඒව හොඳ වැඩ. අපි කලින් හිටපු ගමේ නම් මේ වගේ මල්ලිලා හොයා ගන්නවත් නෑ. තියෙනවනම් ඕන වැඩක් දෙන්න මාමේ. අපි කරලා දෙන්නම්. කරන්න නම් ඔය ඒ හැටි වැඩක් නෑ. ඔන්න ඔය ආපු එකේ අපි තේ එකක් බොමුකෝ. සුදු මේ අයිලාට තේ එකක් වක් කරන්නකෝ. යංකෝ මල්ලිලා ඇතුළට. යමා උඹ එකටම යමා. කොටා උඹ යමන්කෝ. කෙල්ල උඹටනේ මට නෙමෙයිනේ. උඹ යමන්. පිටිපස්සෙන්ම වරෙල්ලා. ඔය මල්ලිලා තාම ඉස්කෝලේ යනවද නැත්තම් ජොබ් කරනවද? අපි දෙනා නම් ඉස්කෝලේ යන්නේ නෑ මාමේ. ඔය ඉස්සරහා ඉන්න කොල්ලා නම් තාම ඉස්කෝලේ යනවා. ආහා ඒ කියන්නේ අද වැඩ නැද්ද ඔය මල්ලිලාට? මේ මල්ලි ඉස්කෝලේ ගිහිල්ලත් නෑ වගේ. මම හොඳ ජොබ් එකක් මාමේ කරන්නේ. මොකද්ද මල්ලි? ඔන්ලයින් බිස්නස් කරන්නේ. සල්ලි වලින් නම් කිසි අඩුවක් නෑ මට. ඔව් මාමේ. ඒක නම් අනිවාර්යයෙන්ම කියන්න ඕනේ. සල්ලි නම් උතුරන්න.
මේකාව ඉතින් කවදා හරි බඳින කෙල්ලට ඉතින් සුපිරි. ඔන්ලයින් බිස්නස් හොඳයිනේ. මාමේ ඔයාලා කලින් කොහෙද හිටියේ? අපි කලින් හිටියේ මැල්සිරිපුර. මගේ ගම නම් වනාත විල්ලුවේ. කොමාමේ නංගි හිතේ හදන්න ගියාමයි තාම නෑනේ. ඒක තමයි මල්ලි. සුදු ඔය තේක හදලා ඉවර නැද්ද තාම? අයියෝ මේ වතුරේක රත් වෙලා නෑනේ. අප්පට සිරේ මොකෝ? හීටරේ කැඩිලා වගේ. මාමේ අපේ චතුරංගය හදනවා. කොච්චර දෙයක්ද? මේ අයියා හදනවට සුදු අවුලක් නෑ. මේ අයියා ටික හදාගත්ත හැකි හීටරේ. ගේ ගාවට ගෙනත් දෙන්න ඕනද නැත්නම් ඇවිල්ලා හදනවද? මල්ලිට ලේසි දිහක් කියන්න. හෙට එන්නම් කියපන් හදන්න. හෙට ලොක්කා ගොඩක් වෙලාවට වැඩට යන්න පුළුවන්. මාමේ අපි හෙට එන්නම් හදන්න. මේ මම දැන් ගොඩක් වෙලා ඉඳලා අහගෙන ඔය මල්ලිල මට මාමේ කියලානේ කියන්නේ. මට මාමේ කියන්න ඕන නෑ අයියේ කියන්න. අනිත් එක මේ ඉන්නේ මගේ. මේ හෙන්ඩක පොඩ්ඩක් අර වොෂින් මැෂින් එක ඇතුලට අල්ලන්න. ඇයි සුදු අපි එක ඇල්ලුවේ? නෑ කකුල හැප්පෙනා. තා පොඩ්ඩක් පස්සට කරන්න ඕන. එන්නකෝ. මං ඉක්මනින් එන්නම් මල්ලිලා. ටිකක් ඉන්න. ආබා මොකක්ද ඒ උනේ? උඹලගේ මාමණ්ඩියා අයියේ කියන්න. ඌ යස මාමණ්ඩියෙක් නේ බං. ඔහොම කාලා කන්නේ දැල් ඉන්නවා බා. ඌට අයියේ කිව්වේ කටක් කරලා. කෙල්ලට ලැජ්ජා හිතුණා බං. ඒකනේ ඇදගෙන ගියේ තාත්තව. මේ ඌ ඇති වෙන්න මල්ලි කියපු දේ. අපි මාමේවත් අයියවත් නොකියමු ඈ. අවුනේ බං කෙල්ලට ලැජ්ජා හිතෙනවනේ එතකොට. මල්ලිලා කවුද මේ හීටර් ජෝක්කු හදන මල්ලි? එහෙමුණොත් හෙට එනවද අරක හදලා දෙන්න? හරි මං හෙට එන්නම්. මල්ලි හෙට එන්නකෝ. ඇවිත් වැඩේ කරන්න. සුදු සල්ලි දෙයි. රයිස් කුකර් එකකුත් තියෙනවා අප්පා හදාගන්න. ඔයා ඒවත් හදනව නේද? ඔව් සුදු මං නංගි මං හදනවා. කොල්ලා වැඩ නංගි තියෙන ඔක්කොම හදාගන්න. මූහෙට එවන්න එපා. මේ තියාගන්නකෝ. හරි මල්ල එහෙනම් දැන් යන්න. අපි සුපර් මාකට් එකට යන්න ඕනේ. සුදු ඔයත් ගිහලා ලෑස්ති වෙන්නකෝ. අපි ගිහලා එන්නම්. හරි ආයි දවසක කට්ටියම එන්නකෝ. කවුද ඔය මල්ලි? හෙට මතක් කරලා එන්න ඕනේ. හරි මාමේ. හරි මම එන්නම්. සුදු සුපිරි පට්ට චතුරංග අද උඹේ ගානේ කෑන්න ඕනේ අපිට. කෙල්ල මට ආදරේ කියපු දවසට තමයි කෑනනම් දෙන්නේ. එතකන් නෑ පුතේ. අඩේ සෙට් වුණා වගේ තමයි ඈ. ආදරේ කියන්න ඕන නෑ කෑන අරන් දෙන්න යාළුවන්ට. බයිලා ගහන්න නැතුව අද අරන් දියා. සල්ලි තිබ්බනම් ඇඹරේ නෑ බං. අතේ සතයක් නෑ. කොහොමද මාමණ්ඩියට කිව්වේ ඔන්ලයින් බිස්නස්? උඹත් නම් බං ෂූටින් පාර දුන්නා සුපිරියටම. එහෙම තමයි බං දුවට ටෝක් කරනකොට. අම්බාන් රස්තිය අදු ගහනවා කිව්වනම් අපි ඔක ගේ තොට ගන්නෙත් නෑ. කෙල්ල කරපු සමහරක් වැඩ මට ඇල්ලුවේ නෑ බං. ඒ මොකෝ චබියා? උඹ දැක්කද මුගේ මාමණ්ඩියා ඒකගේ පැත්ත ඇවිල්ලා මොකක්ද එකක් කියන්න යනකොටම මේක ඇදගෙන ගියා. වොෂින් මැෂින් එකක්ද මොකක්ද ඇතුලට අල්ලන්න තියනවා කියලා. උඹලා දැක්කනේ ඒක? මනෝජ් වරින් වඩයක් කන්න. මරු හිතපන් එන්න. අද සම්පූර්ණ බිල චතුරාංගයට. යලින්නයයි කියා නොකරමි ආයාචනා සැනසීම සොයපු තැනක ලැබුණී
තිබුණා මට මාව අහිමි වෙන්න දිනක රැවටෙන්න වන බවක් නොදැන මොනාද සුදු කල්පනා කරන්නේ? සුදු මොකද සුදු? මම ඒකනේ කියන්නේ කඩේට යනකොට බඩු ලියන් යන්න ඕනේ කියලා. දැන් ඉතින් 17 කල්පනා කරනවා මොනවද අමතකුනේ කියලා. නෑ මුකුත් අමතකුනේ නෑ අපි යන්